Hello, welcome to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට හිතනවා හැමෝම හොඳින් නැති කියලා? අද මම ඔයගොල්ලන්ව මේ කරගෙන යන්නේ කෙන්යාවේ තියෙන ලස්සන හොටෙල් එකක් බලන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි මේ යන්නේ කෙන්යාවේ අතිරිවවල තියෙන ස්වරා අකේෂි ලොන්ජ් හොටෙල් එකට. ඉතින් අපි දැන් හොටෙල් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. මේ හොටෙල් එක වගේම මේ හොටෙල් එකට යන පාරත් හරිම ලස්සනයි. දෙපැත්තේ වයිල්ඩ් ඇනිමල්ස්ලා ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් දැන් අපි යන හොටෙල් එකට ආවා. අපි ඇතුළට ගිහින් බලමු කොහොමද කියලා. ඉතින් ඔන්න රිසෙප්ෂන් එකේ වෝම් වෙල්කම් එකෙන් පස්සේ දැන් අපි මේ යන්නේ අපේ කොටේජ් එක බලන්න. මේ හොටෙල් එකේ අපේ වීකෙන්ඩ් එක ගත කරන්න තෝරගන්න ප්‍රධානතම හේතුව වුණේ මේ හොටෙල් එකේ පිහිටීම. මේ හොටෙල් එක පිහිටලා තියෙන්නේ අක්කර 22ක් විතර විශාල වනජීවී අභය භූමියක් මැද. ඒ නිසා අපිට වයිල්ඩ් ඇනිමල්ස්ලවත් හරිම පහසුවෙන් බලා ගන්න පුළුවන්. එන්නකෝ අපි අපේ රූම් එක බලලෙමු. ඔන්න මම්මගේ දිනපොතෙත් අද දවස ගැන සටහනක් තිබ්බා. දැන් අපි යමු මොන හරි කාලා හොටෙල් එක වටේ රවුමක් ඇවිදින්න. මේ හොටෙල් එකේ මම දැකපු විශේෂත්වය තමයි මේ හොටෙල් එක නිර්මාණය කරලා තියෙන්නේ වයිල්ඩ් ඇනිමල්ස් තීම් එකට වගේම මේකේ ඉන්ටීරියර් ඩිසයින්ස් කරලා තියෙන්නේ කෙනියන් ට්‍රැඩිෂනල් තීම් එකට. ඉතින් ඔගලන්ට පේනවා ඇති මේ හැම වහලයක්ම සෙවිලි කරලා තියෙන්නේ ශාක කොටස් භාවිතා කරලා. පූල් එක උනත් තිබුණේ වෙනස්ම විදිහකට. අපි බලමු ඔයා මේ හොටෙල් එකට ආවොත් ඔයාට කරන්න පුළුවන් ඇක්ටිවිටීස් මොනවාද කියලා. මේකේ
කිඩ්ස් ප්ලේ ග්‍රවුන්ඩ් එකක් වෙනම තියෙනවා. ඔයාට පුළුවන් කැමති නම් ටේබල් ටෙනිස් ප්ලේ කරන්න. පූල් ටේබල් එකකුත් තියෙනවා. ඒ වගේම කැමති නම් චිත්‍ර අඳින්නත් පුළුවන්. මේ වගේ තව ගොඩක් දේවල් තියෙනවා. මේ ෂොප් එකෙන් ඔයාට කැමති දෙයක් මිලදී ගන්නත් පුළුවන්. ඉතින් අපි දැන් චුට්ටක් එළිය පැත්තට ඇවිදින්න යන්නේ. මොකද අපිට උවමනා වුණා වයිල්ඩ් ඇනිමල්ස්ලා බලන්න. අපි ගිහින් බලමු ඇත්තටම අපිට වයිල්ඩ් ඇනිමල්ස්ලා දකින්න පුළුවන් නේද කියලා. පුංචි කාලේ කියවපු කතන්දර පොත්වල තිබුණ ගෙයක් වගේ. එන්නකෝ ගිහින් බලමු ඒක ළඟට. මේ තියෙන්නේ මේ කැලේ ඉන්න සතු වතුර බොන්න එන තැන. ඉතින් ඕගලන්ට පෙනේවි මෙතෙන්ට කොච්චර සත්තු ඇවිත් තියෙනවද කියලා. අපේ වෙලාවට හැබැයි ඒ වෙලාවේ නම් කිසිම සතෙක් හිටියේ නැහැ. අපි තව ටිකක් ඇවිදලා බලමු. මේ තමයි මේ ගමනේදී මම දැක්ක ලස්සනම දර්ශනය. ඕගලන්ටත් එහෙම හිතෙනවද බලන්නකෝ. ජිරාෆ් කෙනෙකුත් ඉන්නවා. මේ කවුද මේ? ෆැස්පරෙක්. ආයි මගේ රත්තරන් යාළුවනේ. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ කූපි කකුලක් වගේ ඉන්න ජිරාෆ් කෙනෙක්. පුළුවන් නම් හොයාගන්න. අන්න යනවා යන්න. එතකොට මේ ඉන්නේ බැබුන්ලා. හිතුවට වැඩිය සත්තු ගොඩක් අපිට මෙතනදී බලා ගන්න පුළුවන් වුණා. මේ හොටෙල් එකට නයිරෝබි එයාපෝට් එකේ ඉඳලා හරියටම කිලෝමීටර් 36ක් තියෙනවා. ඒ කියන්නේ විනාඩි 40ක විතර දුරක්. ඔන්න ඉතින් අපි හවස් වෙනකන් ඇවිත්තා. දැන් අපි ආයෙත් යමු හොටෙල් එක පැත්තට. ඉතින් රෑ කෑමෙන් පස්සේ කිනිමැලයක් ළඟට වෙලා චුට්ටක් වෙලා හිටපු අපි දෙන්න ආයෙත් රූම් එකට ආවා. Good morning guys. අපි යමු බ්‍රෙක්ෆාස්ට් එකට මොනවද තියෙන්නේ කියලා බලන්න.
වීකෙන්ඩ් එක ගත වුණේ. මේ හොටෙල් එක අපි දෙන්නටම ෆුල් බෝට් ඉන්න වියදම් වුණේ $150කට ආසන්න මුදලක්. ඔයාලට මොකද හිතෙන්නේ ගැන කමෙන්ට් කරන්න. අලුත් වීඩියෝ එකකින් ආයිත් හම්බෙමු. බයි.